ඩාක් ඇවෙන්ජර්ස්ලා එල්ල කරපු ප්‍රහාරයෙන් හින්දා තෝර් හොඳටම දුර්වල වෙනවා. ඒ දැන් එයාට ඒ දුර්වලකම් පැත්තක දාලා නැගිටින්න සිද්ධ වෙනවා. මොකද සෙන්ට්‍රි දැන් එයාගේ පස්සෙන් එනවා. ඉතින් තෝර්ට පුළුවන් වේද සෙන්ට්‍රි එක හැපිලා දිනන්න? එහෙම නැත්නම් ඒරිස්ට සිද්ධ වුණා වගේම දෙකට කැඩලා තෝර්ටත් මැරලා යන සිද්ධ වෙයිද? ඉතින් යාළුවනේ මේ ගැන දැනගන්න අපි යන යන් අද කොටසට. ඒ වගේම ඔයාලා කලින් කොටස් බැලුවේ නැත්නම් පහළ පින් කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා ඒ කොටස් ටික බලන්න පුළුවන්. හරි අපි යන් අද කතාවට. ඔන්න යාළුවනේ අද කොටස පටන් ගද්දිම අපිට වයිට් හවුස් එක බලාගන්න ලැබෙනවා. මේක ඇතුලේ ජනාධිපති තවත් ලොකු කීප දෙනෙක්ම එකතු කරගෙන මේ ඔස්බෝන් තෝර් වගේම ඇස් ගාඩියන්ලා එක කරන මේ ලොකු යුද්ධය ගැන මීටිනය පවත්වනවා. කොහොමද මේ වෙලාවේදී ජනාධිපති කියන්නේ ඔස්බෝන් කොහොමද මේ වගේ දෙයක් කරාවේ? මං එයාට මේ වගේ දෙයක් කරන්න එපා කිව්වනේ කියලා. ඒතකොට මෙතන ඉන්න තවත් කෙනෙක් කියන්නේ පේන විදියට ඔස්බෝන් එහෙනම් එයාට ඕන විදියට දැන් වැඩ කරන්න පටන් අරන් කියලා. ඉතින් මේ සිද්ධ වෙච්ච දේවල් හින්දා ජනාධිපතිතුමාට හොඳටම තරහා යනවා. ඊට පස්සේ මම තමන්ගේ අයට කියන්නේ ඉක්මනින්ම අපේ හමුදා කණ්ඩායම එහෙට යවලා නෝමන්න වගේම නෝමන්ගේ කණ්ඩායම අත්තරන් කොට අරගන්න කියලා. හැබැයි මෙහෙම දෙයක් කරන්න අපිට මොකක් හරි හාස්කමක් ඕන වෙනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඔය වෙලේ තමයි ජනාධිපතිතුමාට එක්කෙනෙක් කියන්නේ ඇත්තටම හාස්කමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔන්න ඊළඟට බලාගන්න ලැබෙනවා මේ හාස්කම මොකක්ද කියලා. ඒ හාස්කම තමයි මේ වෙනකොටත් කැප්ටන් ඇමරිකා වගේම එයාගේ අනිත් යාළුවෝ ටිකත් එකතු කරගෙන එයා ඇස්ගාඩ් වලට ඇවිල්ලා ඔස්බෝන් ඇතුළු කණ්ඩායමට විරුද්ධව සටන් කරන්න පටන් අරන්. ඉතින් මේ දේ ගැන ජනාධිපතිතුමා දැනගත්ත ගමම එයා සෙක්‍රටරිගෙන් අහන්නේ ඉතින් මේක අපිට හොඳ දෙයක්ද කියලා. ඒතකොට සෙක්‍රටරි කියනවා ඒක යුද්ධ ඉවර වෙද්දි තමයි අපිට බලා ගන්න වෙන්නේ කියලා. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ දරුණු යුද්ධෙන් නෝමන්ලට දිනන්න පුළුවන් වේද? එහෙම නැත්නම් අපේ ඇවෙන්ජර්ස්ලට දිනන්න පුළුවන් වේද කියන එක ගොඩම අමාරු තීරණයක්. ඒ වගේම මේ ඇවෙන්ජර්ස්ලා ඇවිල්ලා ඉන්නේ තමන්ගේ සහායට කියලා දැනගත්ත ඇස්ගානියන්ලා මේ කට්ටියව බොහොම ආදරෙන් පිළිගන්නේ මේ සරන්ට උදව් කරන්න අපේ ගැන. ඔන්න ඊළඟට ජනාධිපතිතුමාගේ සෙක්‍රටරි ජනාධිපතිතුමාට කියන්නේ අපිට මේ දැන් මාරියා හිල්ගෙන් පණිවිඩයක් ආවා කියලා. ඒ පණිවිඩය තමයි තෝර් මේ වෙනකොට ඉන්නේ මාරියා හිල් ගාව කියන එක. මේත් එකම විට තෝර්රයි මාරියා හිල්වයි බලා ගන්න ලැබෙනවා. තෝර් මේ වෙලාවේදී මාරියා හිල්ට කියන්නේ ඔන්න ඔය හේතු හින්දා තමයි ස්ටිව් මේ රිලම් එකේ ඉන්න හොඳම වීරයෙක් බවට පත් වෙන්නේ කියලා. ඒ මොකද ස්ටිව් හැම වෙලේම නරක දෙයක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දෙයට විරුද්ධව සටන් කරන හින්දා. හැබැයි ඔන්න ඔය වෙලාවේදී තමයි තෝර් මේ ඉන්න තැනට සෙන්ට්‍රි එන්නේ. සෙන්ට්‍රි මේ වෙනකොට ගොඩම තරහින් ඉන්නේ. හැබැයි තෝර් එයා හොඳටම දුර්වල වෙලා. තෝර් මේ වෙලාවේදී ඇස් දෙක රතු පාට කරගෙන තෝර්ගෙන් අහන්නේ අද දවසේ මට දෙවිවරු කී දෙනෙක්ම මරලා දාන්න සිද්ධ වෙයිද කියලා. ඒ වගේ මේ වෙනකොට අපිට තේරුණ දෙයක් තමයි මේ සෙන්ට්‍රි ඔස්බෝන්ට වැඩ කරනවා කියන එක. හැබැයි ඉතින් ඔස්බෝන් මොන ඕඩර් එක දුන්නත් මෙයා කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතුව එයා කියන ඕනම දෙයක් කරනවා. වෙන විදියට මෙතන මොකක් මාරි රහසක් තියනවා වගේ. ඉතින් ඔන්න ඊළඟට තෝර් අමාරුවෙන් උනන් නැගිටලා එයාගේ මියෝනීර් එකෙන් හොඳ පාරක් මේ සෙන්ට්‍රිට එල්ල කරනවා. ඒත් වැඩේ කියන්නේ මේ පාරෙන් සෙන්ට්‍රිට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා අඩි කීපයක් පිටිපස්සට යනවා විතරයි. තෝර්ටත් හිතාගන්න බෑ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආයමත් කැප්ටන් ඇමරිකා ඇතුළු කණ්ඩායම කරන යුද්ධය බලාගෙන ලැබෙනවා. මේ වෙලාවේ කැප්ටන් ඇමරිකාව දැක්ක ටාස්ක් මාස්ටර් කැප්ටන් ඇමරිකාට කියන්නේ ඔයා එහෙමනම් ආයමත් ඇවිල්ලා මම ඔයත් එක්ක ආයමත් සටන් කරන්න ගොඩ කාලයක් බලාගෙන හිටියා කියලා. මේ වෙලාවේදී කැප්ටන් කියන්නේ අනේ ඇත්තටම ඒත් මට ඒව මතක නෑනේ. මම ඔය වගේ ඔලු කබල්ලෝ ගොඩ දිනක එකම සටන් කරලා තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට නොබන් ඔස්බෝන් බලාගෙන ලැබෙනවා. නොබන් මේ වෙලාවේ බිම් වැටලා ඉන්නේ. ඒ වගේම එයා ලොකීට කතා කරනවා. මෙයා ලොකීකින් අහන්නේ ඒ කට්ටිය ලෑස්තිද? මට ඒ කට්ටිය දැම්ම ඕන කියලා. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට වීරයෝ කණ්ඩායම බලාගන්න ලැබෙනවා. ඒ වගේම එයාලා මොකක් හරි දෙයක් දිහා බලලා ඊට පස්සේ අනේ අයියෝ කියලා කියනවා. ඒ මොකද මෙයාලා දකින්නේ මේ කට්ටියත් එක්ක සටනට එන තවත් සුපර් විලන්ස්ලා කණ්ඩායමක්. මේ සුපර් විලන්ස්ලා කණ්ඩායමත් මෙහෙට ආවා කියලා ටීවී වලින් දකින ජනාධිපතිතුමා ඊට පස්සේ තමන්ගේ කට්ටියකින් අහන්නේ දැන් එතකොට මෙයාලා කවුද කියලා. ඒතර සෙක්‍රටරි ජනාධිපතිතුමාට කියන්නේ මෙයාලව තමයි හුඩ් කියලා හඳුන්වන්නේ කියලා. ඒ වගේම මෙයාලා සුපර් විලන්ස්ලා මෙයාලා මැරෙවරයෝ විදිහට තමයි හඳුන්වන්නේ. අනිත් එක මෙයාලා මෙහෙට ඇවිල්ලා ඉන්නේ අපේ සුපිරි වීරයන්ට නම් කිසිම උදව්වක් කරන්න නෙමෙයි වගේ කියලා මෙයා කියනවා. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට එක ස්පීඩ්ස්ටර් කෙනෙක්ව බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී එයා මොකක් හරි කේස් එකකුත් අරගෙන ගොඩක් වේගෙන් දුවගෙන යන්නේ. ඔන්න ඊට පස්සේ මාරියා හිල්ව බලාගන්න ලැබෙනවා. එයා මේ වෙලේ ටෝනිට කතා කරනවා. මෙයා ටෝනිට කියන්නේ ටෝනි ඔයා දැන් නැගිටින්න ඕනේ. මේ වෙලාවේදී අපිට ආව ගොඩක්ම උවමනා කරනවා කියලා. හැබැයි ඉතින් ටෝනි හෙල්ලෙන්නේවත් නැහැ. මේත් එක්කම අර ස්පීඩ්ස්ටර් මෙතනට ආපු හින්දා මාරියා හිල් එයාගේ ගන් එක මේ කෙනාගේ පැත්තට දික් කරලා කියන්නේ ඔහොම නැගිටලා වගේ අත් දෙක උස්ස ගන්න කියලා. එතකොට මෙයා කියනවා මට වෙඩි තියන්න එපා. මගේ නම ටොමි. ඒ වගේම මං අයිති වෙන්නේ යන් ඇවෙන්ජර්ස් ටීම් එකේ. එකටත් එක තමයි මං වැඩ කරන්නේ කියලා. එතකොට මාරියා කියනවා මං දන්නවා ඔයා කවුද කියලා. ඒත් ඔයා අත් දෙක උඩට උස්සන්න කියලා. ඔන්න ඊළඟ ටොමි මාරියා හිල්ට කියන්නේ කැප්ටන් ඇමරිකා තමයි මාව එව්වේ ඔයාව හොයාගන්න කියලා. ඒ වගේම මේ දේ ටෝනි ස්ටාර්ක්ට දෙන්න කියලා.
එයා කිව්වා කියලත් කියනවා. ඒත් මාරියා මේ කතාව වැඩි අහන්නේ නැතුව ආයෙමත් ගන්න එක මෙයාගේ පැත්තට එල්ල කරලා කියන්නේ මේ දැම්ම උඹේ අත් උස්ස ගනින් කියලා. මේත් එක්කම මාරියට පිටිපස්සෙන් කවුරු හරි කතා කරනවා. එයා මාරියට කතා කරලා කියන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට එන්න දෙන්න කියලා. ඒත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා මේ විදිහට කතා කරලා තියෙන්නේ ටොනි ස්ටාර්ක්. ඒ වගේම ටොනි ස්ටාර්ක්ට සිහිය ඇවිල්ලා. ඔන්න ඊට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් ඇස්ගාඩ් වල සිද්ධ වෙන යුද්ධය බලා ගන්න ලැබෙනවා. මේ සිද්ධ වෙන දරුණු යුද්ධය දිහා ජනාධිපතිතුමා තාමත් ලයිව් බලාගෙන ඉන්නේ. මේ වෙලේ ජනාධිපතිතුමාට මෙතන ඉන්න එක්කෙනෙක් කියන්නේ මේ වෙනකොටත් අපේ හමුදාව ඒට ළඟා වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඒ කට්ටියට ප්‍රහාර එල්ල කරන්න අපි අන කරන්නද කියලා අහනවා. ඒත් මේ වෙලාවේ ජනාධිපතිතුමා කියන්නේ අපි කැප්ටන් ඇමරිකා මේ සරණින් දිනනකම් හිටියොත් මොකද කියලා. ඒ මොකද මෙතන කැප්ටන් ඇමරිකා වගේම තවත් ගොඩක් හොඳ වීරයෝ ඉන්නවා. ඉතින් මේ විදියට බෝම්බ එකපාරටම අතහැරලා දාලා මේ වීරයන්ගේ ජීවිතෙත් අනතුරේ දාන්න බෑ. මේක හින්දා ජනාධිපතිතුමා මෙතන ඉන්න හැමෝටම කියන්නේ කැප්ටන් ඇමරිකාට මේ යුද්ධය බලා ගන්න දෙන්න එයාලට අනිවාර්යයෙන්ම මේක විසඳුමක් කරගන්න පුළුවන් වෙයි කියලා. මේත් එක්කම ජනාධිපති අනගරනවා මේ වෙලාවේදී නෝමන්ට උදව් කරන නෝමන්ගේ පැත්තට වැඩ කරන මේ හැම කියන හමුදාව සම්පූර්ණයෙන්ම ටේක් ඩවුන් කරන්න කියලා. ඔන්න මේකෙන් පස්සේ අපිට ආයෙමත් මේ සිද්ධ වෙන යුද්ධය බලා ගන්න ලැබෙනවා. මේ වෙලේ වික්ටෝරියා හැන්ඩ් එකේ හැමෝටම කතා කරලා කියන්නේ මේ දැම්මම ෂිප් එක අතහැරලා දාන්න කියලා. ඒ මොකද මේ වෙනකොටත් ඇමරිකානු හමුදාවෙන් මේ ෂිප් එකට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා. ඒ හැම කියන සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් තෝර්ගේ සෙන්ට්‍රිගේ ෆයිට් එක බලා ගන්න ලැබෙනවා. මේ වෙලේ තෝර් බොහොම තරහින් සෙන්ට්‍රිත් එක සටන් කරනවා. ඒ වගේම තෝර් සෙන්ට්‍රිට කියන්නේ ඔයා තෝරගත්තේ වැරදි ලොක්කව කියලා. ඒ වගේම ඔයා පහර දෙන්න පටන් ගත්තෙත් වැරදි තැනට කියලා කියනවා. ඔහෙ මේ කරපු වැරදි හින්දා මම මගේ සම්පූර්ණ බලයම පාවිච්චි කරලා ඔහෙව ඉවර කරනවා කියලා තෝර් තරහින් කියනවා. හැබැයි ඉතින් තෝර් මේ විදියට එයාගේ බලය පාවිච්චි කරලා ගොඩක් දරුණු විදියට සෙන්ට්‍රිට ඇටැක් කරවුවත් ඒකෙන් සෙන්ට්‍රිට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම සෙන්ට්‍රි ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. එයාගේ ඇස් දෙක තවත් රතු පාට වෙලා දරුණු පෙනුමක් එයාට ඇවිල්ලා තියෙනවා. අපිට බලා ගන්න ලැබෙනවා. වෙන විදියට සිද්ධ වෙන්න යන්නේ නම් එච්චර හොඳ දෙයක් නෙමේ. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් නොමන් ඔස්බෝන්ව බලා ගන්න ලැබෙනවා. නොමන් ඔස්බෝන් මේ වෙලාවේදී කැප්ටන් ඇමරිකාට ඇටැක් කරන ගමන් කියන්නේ මං උඹව අත්අඩංගුවට අරගන්නවා කියලා. ඒතර කැප්ටන් කියන්නේ අනේ හරි විහිළුව. මා දැන් ඒකම තමයි ඔයාලට කියන්න හැදුවේ කියලා. උන් ඊළඟ කැප්ටන් ඇමරිකා නෝමන්ගේ ළඟට ගිහිල්ලා ෂීල්ඩ් එකෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. මේත් එක්කම නෝමන් එයාගේ ආමයකට කියන්නේ මේ දැම්ම මගේ වටේට ආරක්ෂිත ආවරණයක් හදන්න කියලා. ඒ තාමයකට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ආමයක කියන්නේ තව දුරටත් ඔයාගේ අනට මට වැඩ කරන්න බෑ කියලා. ඒ වගේම මේ වෙනකොට ආමයක තියෙන්නේ වෙන කෙනෙක්ගේ යටතේ කියලත් මේ ආමයකේ වැඩ කරන AI එක නෝමන්ට කියනවා. මේත් එක්කම තමයි නෝමන්ගේ පිටිපස්සෙන් කවුරු හරි කියන්නේ ඔය විදිහට ආමයක වැඩ කරන්නේ නැත්තේ මම හින්දා කියලා. ඒත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා තමන්ගේ අයන් සූට් එකත් ඇඳගෙන මෙතනට ඇවිල්ලා ඉන්න ටෝනි ස්ටාර්ක්ව. ඒ වගේම ටෝනි කියන්නේ උඹ මගේ එක ආමයකක් හොරගම් කරවුවා. හැබැයි ඉතින් තාමත් ඒවා වැඩ කරන්නේ මගේ යනට මට ඕන විදිහට. තව තප්පර කීපයකින් ඔය ආමයකේ බලය ඔයාලට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න කලින් ඔයාලට කැප්ටන් ඇමරිකාට මොනවාම හරි දෙයක් කියන්න තියෙනවද කියලා ටෝනි ඔස්බෝන්ගෙන් අහනවා. ඉතින් මේත් එක්කම නෝමන් කෑ ගහන්න පටන් ගන්නවා. මේ දේ දරා ගන්න බැරුව. හැබැයි ඉතින් ඒත් එක්කම එයාට සම්පූර්ණයෙන්ම එයාගේ ආමයකේ පව එක නැති වෙලා යනවා. ඒ වගේම එයා බිම ඇදගෙන වැටෙනවා. හැබැයි ආමයක සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් වෙන්න කලින් මෙයා බොබ් එහෙම නැත්නම් සෙන්ඩ්‍රිට කතා කරනවා. ඒ වගේම මේ කිසිම කෙනෙක්ට දිනන්න දෙන්න එපා. මේ හැමෝම හැමදේම විනාශ කරන්න කියලා මෙයා මැෂින් එක ෂට් ඩවුන් වෙන්න කලින් සෙන්ඩ්‍රිට අණ කරනවා. මේත් එක්කම අපිට සෙන්ට්‍රිය බලා ගන්න ලැබෙනවා. සෙන්ට්‍රි මේ වෙලාවේදී වෙනස් වෙලා රාක්ෂයෙක් වගේ වෙනස් වෙන්න පටන් අරන් මේක දැකලා තෝරුත් හොඳටම බය වෙලා ඉන්නේ. මේත් එක්කම සෙන්ට්‍රි තෝරු අතහැරලා දාලා මෙතනින් පියාඹගෙන යනවා. මෙයා කෙලින්ම පියාඹගෙන යන්නේ ඇස්ගාඩ් පැත්තට. ඒත් එක්කම ඇස්ගාඩ් මේ විදිහට විනාශ කරගෙන එයා වේගෙන් යනවා. ඇස්ගාඩ් රාජධානිය මුළු මනින්ම විනාශයට පත් වෙලා කඩන් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලේ කැප්ටන් ඇමරිකා නෝමන් ගාවට ගිහිල්ලා කියන්නේ මං උඹව අත්අඩංගුවට අරගන්නවා කියලා. ඉතින් මේත් එක්කම නෝමන්ට පුළුවන් වෙනවා එයාගේ ආමයක මේ විදිහට ඇඟෙන් අයින් කරලා දාගන්න. ඒ වගේම නෝමන්ගේ මූණ දැක්ක හැමෝම පුදුම වෙලා යනවා. ඔන්න ඊළඟට අපිට නෝමන්ගේ මූණ බලා ගන්න ලැබෙනවා. නෝමන්ගේ මූණ මෙන්න මේ විදිහයි. ඒ වගේම නෝමන් කෑ ගන්නවා නෑ 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 උඹලට හිතා ගන්නවත් බෑ. උඹලා දැන් කරේ මොන වගේ වැරද්දක්ද කියලා. ඒ වගේම මේ වෙනකොට නිවුස් channel වලත් නෝමල්ගේ මේ පෙනුම ලයිව් විදිහට පෙන්නනවා. ඒ වගේම මේ නිවුස් දිහා ෆැන්ටස්ටික් 4 වගේම X-Men ලා බලාගෙන ඉන්නවත් අපිට බලා ගන්න ලැබෙනවා. මේ වෙලේ නෝමන් කෑ ගහන්න පටන් ගන්නවා. උඹලා හිතන්නේ උඹලා මහ ලොකු දෙයක් කරවුවා කියලාද? උඹලා කෙරුමෝ කියලාද? ඇත්තටම උඹලා කරා
කරාවේ ගොඩක්ම ලොකු වැරද්දක්. තිබ්බ ලොකුම වැරද්ද තමයි උඹලා කරාවේ කියලා. මේත් එක්කම මේ කංකරච්චලේ ආගෙන ඉන්න බැරුව ස්පයිඩර්මෑන් ඇවිල්ලා නෝමන්ගේ මූණට හොඳ පංචයක් ගහනවා කට වහගනින් කියලා. මේ පංචේ කාලා බිම ඇද වැටිච්ච නෝමන් මේ හැමෝටම කියන්න පටන් ගන්නවා මට විතරයි එයාව පාලනය කරන්න පුළුවන් උනේ. මට විතරයි එයාව පාලනය කරන්න පුළුවන් උනේ. ඒ වගේම මං විතරයි එයාව පාලනය කරපු එකම කෙනා කියලා. මේ වෙලේ තෝර් නෝමන්ගෙන් අහන්නේ ලෝකී කොහෙද? මගේ සහෝදරයා කොහෙද කියලා. එතකොට නෝමන් කියන්නේ එයා මැරුණා කියලා. ඒ තෝර්ට මේක විශ්වාස කරන්න බෑ. එතකොට නෝමන් ආයෙමත් කියන්නේ එයා මැරුණා. උඹත් මැරෙනවා. උඹලා හැමෝම මැරෙනවා කියලා. ඉතින් ඊට පස්සේ නෝමන් ආයෙමත් කියවන්න පටන් ගන්නවා. එයා කියනවා එයා උඹලා ඔක්කොමලාව මරලා දායි. මට විතරයි එයාව නවත්තන්න පුළුවන් උනේ. මං කියන දේ විතරයි ඌ ඇහුවේ. මං විතරයි දැනන් හිටියේ ඌ ඇත්තටම කවුද කියලා. මං විතරයි දන්නේ ඌ කොච්චර පවර්ෆුල්ද කියලා. අනිත් එක දැන් මේ කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. මොනවද කරාගන්න. ඒ වගේම නෝමන් මේ වෙලාවේදී ඈතට ඇඟිල්ල දික් කරලා කියන්නේ මං අරුගෙන් ඔය කට්ටියව බේරගන්නයි හැදුවේ කියලා. ඒත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා ඔස්බෝන් මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. එයා කතා කරන්නේ ඩාර්ක් සෙන්ට්‍රි එහෙම නැත්නම් වොයිඩ් ගැන. ඉතින් දැන් අපේ ඇවෙන්ජර්ස් වල වගේම තෝර්ට මේ වොයිඩ් එක හැප්පෙන්න පුළුවන් වේද? මොකද මේ වොයිඩ් සෙන්ට්‍රිටත් වඩා ගොඩක්ම පවර්ෆුල්. ඇත්තටම හිතා ගන්නවත් බැරි තරමටම පවර්ෆුල්. අනිත් එක මේ කොමික් එකේ ඉන්න තෝර්, රූන් කිං තෝර්, කොස්මික් කිං තෝර් වගේ එච්චර පවර්ෆුල් කෙනෙක් නෙමෙයිනේ තාම. එහෙමනම් යාළුවනේ අපි ඊළඟට මේ කොමික් එකේ ඊළඟ කොටස, ඒ කියන්නේ අවසාන කොටසින් ඉක්මනින් හම්බෙමු. එතන ඔය හැමෝටම සුබ දවසක්.